සුබ දවසක් සියලු දෙනාටම 2025 මැයි 14 වන දින ගුරු ග්‍රහයා මිථුන රාශියටත් 2025 මැයි 18 වන දින රාහු ග්‍රහයා කුම්භ රාශියටත් ගෝචර වීම සිද්ධ වුණා. එතකොට ගුරු ග්‍රහයා එක් රාශියක් තුල වසරක කාලයකුත් රාහු ග්‍රහයා එක් රාශියක් තුල වසර එකහමාරක කාලයකුත් රැඳී සිටින බැවින් මෙම ග්‍රහයින් දෙපළගේ ගෝචරය ශෑම ලග්න හිමියෙකුටම විශාල බලපෑමක් එල්ල කරනු ලබනවා. එතකොට මේ වන විට ගුරු ග්‍රහයාගේ මහදසාවක් හෝ අතුරු දසාවක් නැත්නම් රාහු ග්‍රහයාගේ මහදසාවක් හෝ අතුරු දසාවක් ගත කරන වෘෂභ ලග්න හිමියෙක් ඉන්නවා නම් මම මේ කියන දේවල් වල ප්‍රතිඵල වැඩි වශයෙන් ඔවුන්ට දක්නට ලැබේ. එතකොට 8 වන භාවයේ සහ 11 වන භාවයේ අධිපති වශයෙන් තමයි ගුරු ග්‍රහයා වෘෂභ ලග්න හිමියන්ගේ දෙවන භාවයට පැමිණෙන්නේ. එතකොට දෙවන භාවයේ තුලින් පවුල ඉතුරුම් මුදල් ඒ වගේම කතාව ආහාර ගැනීම සම්බන්ධයෙන් කියවෙනවා. එතකොට ගුරු ග්‍රහයා දෙවන භාවයට ගෝචර වීම තුල කටහඬ භාවිතා කරමින් කාර්යයන් වල යෙදෙන. ඒ කියන්නේ ඉගැන්වීම් කටයුතු වල යෙදෙන, නැත්නම් ගායනා කටයුතු වල යෙදෙන, නැත්නම් උපදේශන කටයුතු වල යෙදෙන, නැත්නම් දේශන කටයුතු වල යෙදෙන වෘෂභ ලග්න හිමියන්ට යහපත් කාලයක් වෙනවා. ඒ වගේම උරුමෙන් යම් යම් මුදල් ලැබීම් හිමිකම් තියෙන වෘෂභ ලග්න හිමියන්ට ඒවාද හදිසියේ ලැබීමට ඉඩකඩ තියෙනවා. මොකද අටාධිපති වශයෙන් තමයි වෘෂභ ලග්න හිමියන්ගේ ගුරු ග්‍රහයා දෙවැන්නට පැමිණෙන්නේ. මෙතනදී වෘෂභ ලග්න හිමියන්ගේ දෙවන භාවය තුල පාපී ග්‍රහයින් සිටිනවා නම් නැත්නම් දෙවන භාවයට පාපී දෘෂ්ටි එල්ල වෙලා තියෙනවා නම් එම උරුම හිමිකම් ලැබීමේදී ඒ සම්බන්ධයෙන් ගැටලුද ඇතිවීමේ ඉඩකඩක් තියෙනවා. එතකොට ගුරු ග්‍රහයා මේ අවස්ථාවේදී තමන්ගේ සාමාන්‍ය වේගයේ ඉක්මවලා අතිචාරී අයුරින්, ඒ කියන්නේ වේගවත් අයුරින් ගමන් කිරීමක් සිද්ධ වෙනවා. ඒ හේතුවෙන් වෘෂභ ලග්න හිමියන් තමන්ගේ කතාව සම්බන්ධයෙන් ප්‍රවේශම් වෙන්න ඕන. අනවශ්‍ය දේවල් කතා කිරීමට නොයාම වැදගත් වෙනවා. ඒ වගේම ආහාර ගැනීමේදීද සැලකිලිමත් වෙන්න ඕන. සෞඛ්‍යමත් ආහාර රටාවක් ගන්න ඕන. ඒ වගේම රාහු ග්‍රහයා ගෝචරයෙන් දසවන භාවයට තමා පැමිණෙන්නේ. එතකොට ඒ තුල වෘෂභ ලග්න හිමියන්ට තමන්ගේ කාර්යයන් වල විවිධත්වයක් දැකීමට ආස කරන කාලයක් වෙනවා. ඒ වගේම සමාජය තුල වෙනදාට වඩා කැපිපෙනීමට උත්සාහ දරන කාලයක් හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්. රාහු මා දශාව ගත වෙනවා නම් මේ தත්ත්වය වැඩි වශයෙන් දක්නට පුළුවන් වෙනවා. එතකොට ඒක රැකියාවේ දියුණුවකටද හේතුවක් වෙනවා රාහු මා දශාව ගත කරන වෘෂභ ලග්න හිමියන්ට. ඒ වගේම මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් පාඨමාලා ඔන්ලයින් මාර්ගයෙන් හදාරන අයටත් මේ කාල සීමාව යහපත් වෙනවා. එතකොට 11 වන භාවයේ අධිපති වශයෙන් ගුරු ග්‍රහයා වෘෂභ ලග්න හිමියන්ගේ දෙවන භාවයට පැමිණීම තුල ලැබීම්, ඒ කියන්නේ මුදල් ලැබීම් මතින්ද යහපත් කාල සීමාවක් හැටියට හඳුනා ගන්න පුළුවන් වෙනවා.